දස දහසක් නටඹුන් අතර පියමැන යන මට ඊළඟට හම්බුනේ මෙන්න මේ ගොඩනැගිලි පාදම. මේක මොකක්ද කියලා පුරාවිද්‍යාවෙන්වත් සඳහන් කරලා නැහැ. ජේතවනාරාමය පේන මානයේ තිබෙන මේ ගොඩනැගිලිවල නටඹුන් අයිති වෙන්නේ පිවිසුම් මණ්ඩපයකට කියලා මට උපකල්පනය කරන්නට පුළුවන්. ඒකට හේතුව මම ඉදිරියේදී ඔබට පෙන්වන්නම්. මේ නටඹුන් නරඹන අතරම අනුරාධපුරයේ ඉතිහාසයට පොඩ්ඩක් යන්න හිතුණා. එක දවසින් අනුරාධපුරයට ඇවිදිලා ප්‍රධාන ස්ථාන කීපයක් වැඳ පුදාගෙන නරඹලා යන අපිට කවදාවත් අනුරාධපුරය කියන්නේ මොකක්ද කියලා හිතා ගන්නවත් බෑ. ඇත්ත වශයෙන්ම කියනවා නම් අනුරාධපුරයේ මේ නටඹුන් අතර සැරිසරන මම පුදුමයෙන් පුදුමයටපත් වුණා. මේ තරම් නටඹුන් ප්‍රමාණයක් අනුරාධපුරයේ තිබෙනවද කියලා. අපි මේ දකින්නේ පුරාවිද්‍යාවෙන් හඳුනාගෙන සොයාගෙන නැවත ප්‍රතිෂ්ඨාපනය කරපු නටඹුන් පමණයි. තව හොයාගත්තේ නැති නටඹුන් අතිවිශාල ප්‍රමාණයක් කැලෑවල් තුල තියෙනවා. ඒ විතරක් නෙමෙයි පොළොවට යට වුණු නටඹුන් අතිවිශාල ප්‍රමාණයක් තිබෙනවා. අනුරාධපුරයට මේ තරම් නටඹුන් එකතු වුණේ කොහොමද කියලා ටිකක් අපි හොයලා බලමුද? අනුරාධපුරය කියලා කියන්නේ ලංකාවේ පළවෙනි රාජධානිය විදිහට තමයි අපිට හඳුන්වලා දීලා තියෙන්නේ. ඒකේ සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව අපිට ගැටලුවක් තිබෙනවා. නමුත් අපිට හඳුන්වා දීලා තියෙන තොරතුරු එක්කලා අපි කතා කරලා බැලුවොත් අනුරාධපුරය තමයි ලංකාවේ ප්‍රථම රාජධානිය. පණ්ඩුකාභය රජතුමා විසින් ක්‍රිස්තු පූර්ව 377 දී තමයි අනුරාධපුරය ගොඩනගලා තියෙන්නේ. පණ්ඩුකාභය රජතුමා විසින් ආරම්භ කරපු අනුරාධපුර රාජධානිය දේවානම්පියතිස්ස රජතුමා, දුටුගැමුණු රජතුමා, වලගම්බා රජතුමා, ධාතුසේන රජතුමා ආදී ශ්‍රේෂ්ඨ රජවරුන් අතින් නිර්මාණය වුණු බොහෝ සිද්ධස්ථාන ආදීන් නටඹුන් තමයි අපි මේ දකින්නේ. ඔය විජය කුමාරයත් එක්කලා ලංකාවට ආවා කියන අනුරාධ ඇමතියා විසින් නිර්මාණය කරපු අනුරාධ ග්‍රාමය, අනුරාධ කියන ගම්මානය තමයි පසු කාලීනව අනුරාධපුරය, අනුරාධ නගරය බවට පත් වුණා කියලා සඳහන් වෙන්නේ. ඒ වෙනකොට අනුරාධපුරය ප්‍රදේශය රාජධානියක් වෙලා නොතිබුණු නිසා ගම්මානයක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඒ යුගයේදී රාජධානිය විදිහට තිබුණේ පඬුවස් නුවර ප්‍රදේශය. රජවරුන් වාසය කරපු පඬුවස් නුවර ප්‍රදේශය රාජපුරය කියලා හැඳින්වුවා කියලත් දෙවනුව නිර්මාණය කරපු රාජපුරය අනුරාජපුරය කියලා නම් කරන බවත් මම අහලා තියෙනවා. ඇත්තටම අපේ පැරණන් විසින් කිව්වේ අනුරාධපුරය කියලා නෙවෙයි. අනුරාජපුරය කියලා තමයි ඔවුන් ශබ්ද කළේ. උච්චාරණය කළේ අනුරාජපුරය කියලා. ඒ නිසා මේ කතාවේ යම්කිසි සත්‍යක් තියෙන්නත් පුළුවන්. මෙන්න මේ තොරතුරත් මතක තියාගන්න මම සාක්ෂි සාධක පෙන්වන්නම් ඔබට. අනුරාධපුරයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 900 600 දක්වා විහිදුණු ප්‍රාග්යිතිහාසික ඉතිහාසයකුත් මේ අනුරාධපුරයට තියෙනවා. ඒ කියන්නේ ප්‍රාග්යිතිහාසික මානවයින් ජීවත් වුණු ගල්ලෙන් ආදියත් හම්බ වෙලා තියෙනවා. එතකොට පසු කාලීනව සංවර්ධනයේදී ඒවා විනාශ වෙලා අපි මේ දකින නටඹුන් නිර්මාණය වෙන්නත් ඉඩ තිබෙනවා. මම කලින් කිව්වනේ මේක ප්‍රවේශ මණ්ඩපයක් කියලා මට හිතෙනවා කියලා. මේ බලන්න මේ බිත්තිය ඇවිදිලා හේතු වෙලා තියෙන්නේ මේ අත්විවරමට. ඒකට හේතුව තමයි කවුරු හරි මේ ස්ථානයෙන් එහා පැත්තට යනවා නම් අනිවාර්යෙන්ම යා යුත්තේ මේ මණ්ඩපය හරහා. දෙපැත්තෙන් ආපු තාප්ප දෙක මේ බිත්ති වලට සම්බන්ධ වෙලා තියෙන නිසා ඔවුන්ට එය පහු කරගෙන යන්නට හැකියාවක් නැහැ. ඒ නිසා මේ මණ්ඩපය හරහාම තමයි ඔවුන් එහා මෙහා යා යුත්තේ. ඒ වගේම දෙපැත්තෙන්ම තිබෙනවා ඇතුල් වීමට සහ පිටවීමට දොරටු. ගැටලුව තියෙන්නේ හරියටම අපිට මේක හඳුනා ගන්න පුරාවිද්‍යාවෙන් නම් කරලා විස්තර සහිත පුවරුවක් ඉදිරිපත් කරලා නැති නිසා උපකල්පනය කරන්නට පුළුවන් අර ඈත පෙනෙන පොහොය ගෙට ඒ වගේම ඒ පැත්තේ තියෙන
විවිධ ගොඩනැගිලි වලට ප්‍රවේශ මණ්ඩපයක් තමයි මේ තියෙන්නේ කියලා. හොඳට බලන්න අර ඈතින් එන බිත්තිය මේ එන තාප්පය මෙහෙම ඇවිදිලා මෙතන මේ ගොඩනැගිල්ලටම හේතු වෙලා තියෙනවා. ඊට පස්සේ මේ ගොඩනැගිල්ලේ මේ විදිහට පඩිපෙලක් තියෙනවා. මෙතනින් මේ පැත්තටත් ඒ තාප්පය දිගටම සම්බන්ධ වෙලා තියෙනවා. අනුරාධපුරයේ තියෙන සියලුම නටඹුන් මම ඔයාලට පෙන්නනවා. මාත් එක්ක රැඳිලා ඉන්න ඒ වගේම ඉතිහාස තොරතුරු හෙමින් කතා කරමින් අපි මේ නටඹුන් අතර සැරිසරමු. විශේෂ දේවලුත් තියෙනවා පෙන්වන්න. මම ඒවත් අනිවාර්යෙන්ම ඔයාලට පෙන්නනවා. ඔබව පුදුමයට පත් කරන වීඩියෝ විශාල ප්‍රමාණයක් මම ඉදිරියේදී ඉදිරිපත් කරනවා.